මාතුම් කඩේ වැඩ කරන පිළිවෙලක් තියෙනවා. එක පෑනකින් බිල් දෙකයි ලියන්නේ. තේරුණාද? මේ පෑන පෙට්ටියට දැම්මා තව පෑනක් ගත්තා. හරි මුදලාලි. ඒක නෙමෙයි කකුල් දෙක ඈත් කරන් ඉන්නේ. උඹට වැඩක්ද? ගිහින් වැඩක් කරපන්. ආමිනේ කිව්වා කුස්සියේ ලයිට් එක මාරු කරන්න කාලේ හරි කියලා. වෙලාවට මතක් කරේ. බල්බ් එකක් අරන් ගිහින් මාරු කරලා ඒ බල්බ් එක පෙට්ටියට දාලා ගෙනත් තියපන්. හරි මුදලාලි. ඒක නෙමෙයි කකුල් දෙක ඈත් කරන් ඇවිදින්නේ. ඔබට එකපාරක් කිව්වනේ සතියකින් මතක් කරපන් ওই බල්බ් එක මාරු කරන්න. හරි හරි. මුදලාලි ආමිනේ කිව්වා ගිනි පෙට්ටියක් අරන් එන්න කියලා. ගිනි පෙට්ටි ගණන් ගන්නවද බූරුවෝ? එක ගිනි පෙට්ටියකින් කූරු දෙක ගානේ අරන් ඵලයන්. පුදුම කුඹැයි. මොකද්ද කිව්වේ? කකුල් දෙක ඈත් කරන් යන එක ගැන අහන්න හැදුවේ. ඵලයන් ගිහින් ඕක දීපන්. හොඳට මතක තියාගනින්. මුලින් විකුණන්නේ ඔව්වා. හා කුඹැයියෙක් දැක්කෙම නැහැ. මාතුම් ගිහින් ආමිනේට කියලා කහට දෙකක් හදන්න වරින්. ලොකු කුඹැයිකමක් නෑ වා. ඒකනේ මේ මුදලාලි කකුල් දෙක මැද්දෙන් මොකද්ද එල්ලෙන්නේ? ඔට එකපාරක් කිව්වනේ. ඉඳා කණ්ඩ නෙමේ බූරුව දුන්නේ. මෙන්න මේක මෙහෙම තට්ටුවක් දාලා මේක පිය දාලා මෙන්න මෙහෙම උරලා අල්ලට ගනින්. අපේ කාලා තේවි ගොන් දැක්කනේ. ඉතින් ලබ බයිනරු තියේද? ඔය ගමන්. It's the motherfucking Eagle Double G.